ධාතු පරිනිර්වාණය වෙන කාලයට බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවපු සතර සිරිපා සටහන් මැකිලා යනවා. බුද්ධ අධිෂ්ඨානයෙන් සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතුරු. ඒ වෙද්දිත් මිනිසුන්ගේ ආයුෂ පිරිහෙලා අවුරුදු 20ට විතර අඩු වෙන කාලයක්. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 200ක් යනකොට අවුරුදු 20ට ආයුෂ අඩු වෙනවා. ඉන්පසු නැවතත් අවුරුදු 10ට ආයුෂ අඩු වෙනවා. එතනින් පස්සේ සප්ත අන්ත කල්ප විනාශය මිනිස්සුන්ට මුර්ග සංඥා පහළ වෙලා අවි ආයුධ වලින් මරා ගනිමින් මුළු ලෝකෙම ලේ විලක් බවට පත් වෙනවා. ඉන්පසු ඉතිරිවන මිනිස්සු ටික දෙනෙක් ಗುಣධර්ම ටික ටික පිරීම නිසා පිරිහි තිබුණ ආයුෂ ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙවි ගිහින් ආයෙත් ආයුෂ අසංඛ්‍යය දක්වා වැඩි වෙනවා. එහෙම වැඩි වුණ ආයුෂ නැවත අඩු වෙලා ආයුෂ අවුරුදු 80000 දක්වා අඩු වුණ කාලයක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා. මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ තමන්ට අවස්ථාව එනතුරු. මෛත්‍රී බෝසතුන් පහළවන කාලය මිනිස්සුන් සතුටින් ලස්සනට ජීවත් වෙනවා. සැප සම්පත් සහිත ජීවිත ලැබෙනවා. මේ කාලවල දිව්‍ය ලෝකවලට වඩා මනුෂ්‍ය ලෝකයේ හොඳයි කියලා හිතන කාමාචර දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ සිත් පිහිටුවනවා. දෙව්ලොව පහළ වෙන කල්ප වෘක්ෂ විමාන සමහර පින් නැති මිනිස්සුන්ට පහළ වෙනවා. අහසින් යා හැකි රජවරු සක්විති රජවරු පවා බිහි වෙනවා. නමුත් දැන් තියෙන්නේ පිරිහුණ කාලයක්. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා, ලෙඩ රෝග වැඩි වෙලා, ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ බව දැනගෙන හැකි තරම් මේ මනුස්ස ජීවිතේ හොඳ විදියට ගත කරන්න, Tamanට හැකි පමණින් පින් දහම් කරන්න.